රෙජිස්ටර්ඩ් කම්පැනිද ඒවා දන්නෙත් නෑ අපිට. සමහර ඒවා 3D ඩිසයින්ස් හොඳට තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ පබ්ලික් ඩොමේන් ප්‍රසන්ස් එකක් නෑ. ලෙක්ස්ටිකෝ එක ඒගොල්ලන්ගේ හොඳ ස්ටාෆ් එකක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පරණ බඩ වගේ ඒවත් රිවිව් කරා. ඕගොල්ලන් අදලා ඔල්රෙඩි හෑන්ඩ් ඕවර් කරපුවා. anyway happy to work with the Lexduco. තෑන්ක් කරනුනේ අතින් ඒගොල්ලන්ට ඩිසයින් ගෲප් එකට ආකිටෙක්චර්ට මේ එක්ස්පෙක්ටේෂන් එක ඇටියට ඒගොල්ලන් ඔක්කොම ඩිසයින් කරලා දුන්නා මේවා ටික. කලින් පොඩ්ඩක් මේ අපි පොඩ්ඩක් ඩිසයින් එක මාරු වෙලා කරද්දිත් ඒගොල්ලන් ඇඩ්වයිස් කරා අපිට මෙහෙම කරොත් ලස්සනට තිබෙයි කියලා. ඒ වගේ අපි டிசைன் கல்ல கத்த வந்துட்டு தீப் பேக் நம்ம ஃபேஸ்புக்கில் பார்த்து தான் கொடுத்தது. இது ஒரு ரெஜிஸ்டர்ட் நல்ல கம்பெனி ஒன்று பார்த்தா முதல் ஸ்டேஜ் தான் போகுது, இனிஷியல் ஸ்டேஜ். இப்போ டிசைன் அதில் பண்ணி இப்போ தான் தொடங்கினேன். நிச்சயமாக முடிஞ்ச பிறகு நான் எப்படி வேலைன்னு உங்களுக்கு யூடியூப்பில் ஒரு இது ஒன்று போடுவேன். ආදරණීයන් සමග ජීවත් වීමට නව නිවසක් තනා ගැනීම කියන්නේ සොඳුරු කැදැල්ලක් නිර්මාණය කර ගැනීම කියන්නේ ඔබගේ වගේම මගේ ජීවිතයේ සුන්දර සිහිනයක්. ඉතින් අපි නව නිවසක් ඉදි කරවා ගන්නේ අපිට ජීවිත කාලෙටම ජීවත් වීමට වගේම තවත් පරම්පරා කිහිපයකට ජීවත් වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විශේෂ කාරණාව නිසාම නව නිවසක් ඉදි කිරීමේදී මනා සැලසුමකට අනුව මනා අධීක්ෂණයක් යටතේ සහ උසස් ප්‍රමිතියකින් යුතුව නිවාසය ඉදි කරවා ගත යුතුයි. ඔබ දන්නවා ලෙක්ස්ඩුකෝ ආයතනය හැමදාමත් ඔබේ නිවාස සිහිනය වගකීමෙන් සහ ඉතා විශ්වාසයෙන් සපුරාලන ආයතනයක් බව. අපි අද දවසේ රැඳී සිටින්නේ වත්තල ප්‍රදේශයේ ලෙක්ස්ඩුකෝ ආයතනය විසින් ඉදි කරන නව නිවසක මුල්ගල තැබීමේ ව්‍යාපෘතියක් තමයි. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා මේ නිවසේ හිමිකරු සුනේෂ් මහත්මයා. හලෝ අයිවා. හලෝ. අපිට කියමු දැන් මේ වෙනකොට ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රීය සමාගම් රාශියක් තියෙනවානේ. ඒ සමාගම් අතරින් ඔයා ලෙක්ස්ඩුකෝ ආයතනය තෝරගත්තේ ඇයි? අතසම කිව්වොත් මම කීප කම්පැනිස්ම චෙක් කරා, Google review කරා ගිහිල්ලා. බලලා සමහර ඒවා 3D designs හොඳට තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ public domain presence එකක් නැහැ. ඒවා ඇත්තට රෙජිස්ටර්ඩ් කම්පැනිද ඒවා දන්නෙත් නෑ අපිට. එතකොට මේ අන්තිමට බලනකොට ලෙක්ස්ටිකෝ එක ඒගොල්ලන්ගේ හොඳ ස්ටාෆ් එකක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පරණ බඩ වගේ ඒවත් රිවිව් කරා. ඕගොල්ලන් අදලා ඔල්රෙඩි හෑන්ඩ් ඕවර් කරපුවා. ඒ ඔක්කොම බලලා තමයි දෙන්න තීරණය කරේ. හරි. එතකොට ඩිසයිනින් ස්ටේජ් එකේදී ලැබුණ හෙල්ප් එක කොහොමද අපේ ඩිසයින් ස්ටේජ් එක ඇත්තටම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අපි අපේ මේ එක්ස්පෙක්ටේෂන් එක ඇටියට ඒගොල්ලන් ඔක්කොම ඩිසයින් කරලා දුන්නා මේවා ටික. කලින් පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඩිසයින් එක මාරු වෙලා කරද්දිත් ඒගොල්ලන් ඇඩ්වයිස් කරා අපිට මෙහෙම කරොත් ලස්සනට තිබෙයි කියලා. ඒ වගේ අපි ඩිසයින් කරලා ගත්තා හොඳට තිබ්බ ඇත්තටම. තෑන්ක් කරනුනේ අතින් ඒගොල්ලන්ට ඩිසයින් ගෲප් එකට ආකිටෙක්චර්ට. ඒ වගේ ඒවත් ෂේප් ඔක්කොම අනිත් එක ස්ටාෆ් උත් ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් ටීම් එකක් ඉන්නේ. කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ ඒගොල්ලන් එක. කස්ටමර් සර්විස් අතින් හොඳයි ඒක. They know how to deal with customers and
how to get the job done. So anyway, happy to work with the Lexdico நான் ஃபேஸ்புக்கில் பார்த்து தான் கொடுத்தது. இது ஒரு ரெஜிஸ்டர்ட் நல்ல கம்பெனி ஒன்று பார்த்தா நிறைய கம்பெனிகள் இருக்குது. அவங்க போடுற மாதிரிக்கு தெரியாதனே அவைகள் பப்ளிக் டொமைனில் இருக்கிறீமோ ஒன்றும் தெரியாது. அதை பார்த்து தான் நான் கொடுத்தேன். முதல் ஸ்டேஜ் தான் போகுது, இனிஷியல் ஸ்டேஜ். இப்போ டிசைன் அதில் பண்ணி இப்போ தான் தொடங்கினேன். நிச்சயமாக முடிஞ்ச பிறகு நான் எப்படி வேலைன்னு உங்களுக்கு யூடியூப்பில் ஒரு இது ஒன்று போடுவேன், கிளிக் பண்ணுறேன். தேங்க்யூ, வணக்கம், பை பை. தேங்க்யூ. தேங்க்யூ. අලුත් නිවසක් තනා ගැනීම, නව නිවසක් ඉදිකරවා ගැනීම අපේ සුන්දර සිහිනයක් තමයි. හැබැයි එය ක්‍රියාවට නැංවීම අපි හිතන තරම් සුන්දර කටයුත්තක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් එය ඉතාමත් භාරදූර කටයුත්තක්. විශේෂම දේ අද අපේ වර්තමාන ජීවන රටාවත් එක්ක අපිට තියෙන වැඩ කන්දරාවත් එක්ක අපිට නිතරම මේ ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමට නොහැකි වීමට පුළුවන්. ඉතින් ඇත්තටම අපිට ඒ පිළිබඳ ස්ට්‍රෙස් වීමට නොහැකි වීමට පුළුවන්. ඒ නිසාම තමයි අපි ඔබට කියන්නේ ඔබේ නිවස තනා ගැනීමේ ස්ට්‍රෙස් එක අපිට බාර දෙන්න. Lexdico ආයතනය හැමදාමත් සූදානම් ඔබේ සිහිනයට සාධාරණයක් ඉෂ්ට කිරීමට. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0773 222 555. ඒ වගේම අපේ වෙබ් අඩවිය www.lexdico.lk. ඒත් එක්කම අපේ Facebook පිටුව හරහත් ඔබට අපේ මෙවැනි ව්‍යාපෘතීන් වල තව තවත් තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතිනවා.